ආයිබෝවන් වැඩ කර කර ඉන්න ගමන් හිත නිකන් අතීතයට ගියා. කාටද මතක ඒ කාලේ තිබුණා චූටි කිරිටොපි ජාතියක් රුපියල් 2ක් අරන් ගියපුවාම කෑලි 8ක් දෙනවා. ඉතින් කොහොම හරි කරලා රුපියල් 2ක් හොයාගෙන යනවා කෑලි 8ක්ම ගන්න ඕන හින්දා. ඉතින් ඒක හරිම සුන්දර මතකයක්. දැන් ඉතින් කොහෙද 725ට කිරිටොපි? ඉතින් මට හිතුණා අනික මේ පිටරටකට වෙලා කිරිටොපි කන්නේ කොහොමද? මට හිතෙනවා මම හදා ගන්නවා කියලා. ඉතින් ඔන්න මම දුමුරු සීනි ග්‍රෑම් 300කුයි. ඔයාලට කැමති නම් සීනි වැඩි කරගන්න පුළුවන්. මම එච්චර සීනි වලට ගොඩක් ආස නැති හින්දා ග්‍රෑම් 300යි දාගත්තේ. ඉතින් ඒකටම මම කන්ඩෙන්ස් මිල්ක් දෙකක් ගත්තා. ලංකාවේ නම් මිල්ක් මේඩ් කියලා කියන්නේත් මෙන්න මේවට. මෙහෙ කියන්නේ කන්ඩෙන්ස් මිල්ක් කියලා. ඉතින් ඒකෙන් දෙකක් මම දාගත්තා. මම මේ වෙලාවේදී ලිප්ප පත්තු කරලා නැහැ. ඉතින් කන්ඩෙන්ස් මිල්ක් දෙකයි. මේක 395ක් මට මතක විදිහට ග්‍රෑම් තියෙනවා. ඒ දෙකයි සීනි ග්‍රෑම් 300යි. එතකොට ඔයාලා එකකින් හදනවා නම් සීනි ග්‍රෑම් 150ක් විතර දාගත්තාම හොඳටම ඇති. ඊට පස්සේ මම මේ දෙක හොඳට මික්ස් කරා. මේ ඉන්ග්‍රීනියන්ට් දෙක විතරයි. තව ඊට අමතරව බටර් චුට්ටක් ඕන කරනවා. මම ඕන්න බටර් ටිකක් ගාලා ට්‍රේ එකක් ලෑස්ති කරගෙනයි කලින් තියෙන්නේ. ඉතින් මේ වගේ වැඩක් කරනකොට අනවශ්‍ය වැඩ ටික ඔක්කොම පැත්තකින් තියලා මේකටම පේ වෙලා මේක හැඳි ගා ගන්න ඕනේ. ඉතින් විනාඩි 20ක් විතර තමයි මේ විදිහට හැඳි ගන්න ඕනේ. ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන දැන් ඉතින් මෙහෙම හැඳි ගා ඉන්න තමයි තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් අතර ඉදෙනවා. ඒ වුණාට අර සුන්දර මතක් එද්දි තියෙන කෑදරකමත් එක්ක මට ඒ මහන්සිය දැනුනම නැහැ. ඉතින් ටික වෙලාවක් යනකොට මේ විදිහට පාට චේන්ජ් වෙනවා. ඊට පස්සේ මම කරේ ඒකට වැනිලා එසන්ස් ටිකක් දාගත්තා. ඒක නොදැම්ම කියලා කිසි ප්‍රශ්නයකුත් නැහැ. ඉතින් ඔයාලට තව එක දේවල් මේකට එකතු කරගත්ත හැකි, කජු එකතු කරගත්ත හැකි, තව කැමති නම් පොල් එකතු කරගත්ත හැකි. ඒත් මට හිතුනේම අර ඉස්සර රුපියල් 2කට කෑලි 8ක් ආපු කිරිටොපි කෑල්ලක් කන්නම ඕන කියලා. ඉතින් මම තව බටර් තේ හැඳි දෙකකුත් දාගත්තා මේකට. බටර් දාන එකත් අත්‍යවශ්‍යම නැහැ. බටර් නොදා වුණත් කිරිටොපි ටික හදාගන්න පුළුවන්. ඉතින් මෙහෙම හැඳිගාගෙන යනකොට ඔයාලගේ අතට දැනෙනවා මේක හරියට තික් ගතියක්. ඊට අමතරව මේ කලර් එක චේන්ජ් වෙනවා. ඉතින් මේ විදිහට අපි පොඩක් උඩට වක් කරලා බලනකොට අපිට මේක දිගටම වැටෙන්නේ නැතුව කැඩි කැඩි වැටෙන වෙලාවක් එනවා. ඉතින් ගොඩාක් වෙලා මේක කාරු ගාගෙන මේක කුක් කරගන්න එපා. මොකද ගොඩාක් වෙලා කුක් කරගත්තොත් මේක නිකන් හරියට බුල්ටෝ එකක් වගේ වෙනවා. ඊට පස්සේ අපිට කෑලි හපන්න බෑ. හරි හයියයි. ඉතින් මට ඕන උනේ අර චූටි කාලේ රුපියල් 2කට කාපු කිරිටොපි කෑල්ලකම රස බලන්න. ඉතින් ඒක කටට දාගත්තාම ඉතින් රුපියල් 2කට අපිට කෑලි 8ක් හම්බුණා. ඉතින් ඒ චූටි කෑලි වගේක් ඒ කෑල්ලක් කටට දාගත්තාම කට ඇතුළම නිකන් දිය වෙලා යන ගතියක් වගේ තමයි තිබුණේ. මට ඉතින් ඒ ෆීලිං එකම ඒ විදිහටම හදාගන්න ඕන වුණා. ඉතින් මම මේක ගොඩාක් වෙලා හදන්නේ මේ වගේ මෙන්න මේ වගේ කලර් එක චේන්ජ් වෙලා ඔයාලට අතට බර ගතියක් එනවා. ගොඩාක් වෙලා හදන්න නැතුව ඊට පස්සේ ට්‍රේ එකට මාරු කරගන්න ඕන. ඉතින් මම මේක කලින් ලෑස්ති කරගෙන තිබුණේ බටර් ගාලා. මම ඒකට දැන් මේ මිශ්‍රණය දාගන්නවා. ඉතින් විනාඩි 20ක් විතර තමයි මට ගියේ මේක හදාගන්න මධ්‍යම ප්‍රමාණයේ ගින්දර දාගෙන. මට නම් කනකන් ඉවසිල්ලක් නැහැ. ඉතින් මම මේක මේ විදිහට තුනී කරගන්නවා. මේක හොඳ බිස්නස් අයිඩියා එකකුත්. චූටි චූටි කෑලි වලට කපලා අපිට කඩේකට දාලා විකුණන්න උනත් පුළුවන්. මම ඒ කාලේ කිරිටොපි නම් හැදුවේ නෑ. ඒ වුණාට මේ හකුරු හැදුවා. හකුරු හදලා අපිට චූටි ග්‍රෝසරි එකක් තිබුණා. ඒකේ තේ කඩේකුත් තිබුණා. ඉතින් ඒකේ අපි කඩේට පොඩි පොඩි කෑම හදලා දාලා
අම්මව ෂේප් කරගෙන කීයක් හරි එකතු කරගන්නවා. ඇත්තටම ඒ අතීත මාරම ලස්සනයි. මේ රටවල් වලට ඇවිල්ලා අපි තනි වෙලා ඒ මතකත් එක්ක ජීවත් වෙන්නේ සල්ලි නිසා නේද කියලා හිතනකොට හරි දුක හිතෙනවා. ඉතින් මම මේ විදිහට හොඳට මේක ටික වෙලාවක් හොඳට ලස්සනට මේ විදිහට හදාගෙන විනාඩි 2-3ක් තියලා ඉවරලා තමයි මම මේ විදිහට කැට කපා ගන්න. මේක නිවෙන්න කලින් කැට කපා ගන්න ඕනේ. මේ විදිහට ලයින් ටිකක් යඩටම නැති වුණත් ලයින් ටිකක් ඇඳලා තියා ගන්න ඕනේ. නැත්තම් මේක ආයේ පස්සේ කපන්න හරි අමාරුයි. ඉතින් මේ වගේ චුට්ටක් නිවිලා තියෙනකොට ලයින් ටික ඇඳගත්තාම හරි ලේසි කපා ගන්න. ඊට පස්සේ මම මේ විදිහට කොටු ඇඳ ගන්නවා. මම එච්චර ලස්සනකට උවමනාවෙන් ඇඳගන්නේ නැහැ. මොකද මේක බිස්නස් එකට හදන නැති නිසා, ගෙදර කන්න විතරක් හදන නිසා මම එච්චර ගණන් ගන්න නැතුව ඔය අතේ හුරුවට ලයින් ටික ඇඳගත්තා. ඉතින් ඔයාලා බිස්නස් එකක් වගේ කරනවා නම් රුලක් ආධාරයෙන් ලස්සනට කැට ටික කපා ගන්න. ඉතින් බලන්න බටර් ටික ගාලා තියෙන හින්දා ඉක්මනට මේක ගැලවිලත් එනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඉක්මනට මේ විදිහට කැඩුව හැකි. හරි සොෆ්ට්. බුල්ට් එක වගේ නිකන් ගොඩාක් ඝනකමට නෑ. හකුරු එක තරම් මේක හයි වෙන්න ඕනෙත් නැහැ. ඒ කිරි ටොපි එක. ඊට පස්සේ මේක ටික වෙලාවක් පැය භාගයක් තිබුණාම මීට වැඩි චුට්ටක් හයි වෙනවා. ඉතින් කටේ තියාගත්තාම කට ඇතුළෙම දිය වෙලා යන තරමට තමයි මේ කිරි ටොපි එක තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න, try කරලා බලන්න.